රථ වාහන ආලෝක සංඥා මාර්ගයේ ගමනාගමනයේ විධිමත්ව ආරක්ෂාකාරීව හා කාලෝචිතව හසුරවාලීම සඳහාත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනා ගැනීම සඳහාත් වර්ණ තුනකින් විධානයන් ලබා දීම ආලෝක සංඥා ලෙස හැඳින්විය හැක. ආලෝක සංඥා පිළිවෙලින් රතු, කහ, කොළ යන වර්ණයන්ගෙන් සමන්විත වේ. රථ වාහන ආලෝක සංඥා සම්බන්ධයෙන් මෝටර් වාහන රියදුරන් විසින් අනුගමනය කළ යුතු විධාන නියමයන් මොනවාද? මෙම ආලෝක සංඥා ක්‍රියාවලිය සිදුවන්නේ කුමන ආකාරයකටද? ආලෝක සංඥාවක් පසු කර යාම සඳහා ඔබ දැනගත යුත්තේ ආලෝක සංඥාවල වර්ණ තුනක් ඇති බවත්, එයින් විධානයන් ලබා දෙන බවත්, එම වර්ණ ක්ෂණිකව වෙනස් විය හැකි බවත්ය. එසේ ක්ෂණිකව වෙනස් විය හැකි විධානයන් වලට මුහුණ පෑ හැකි වන වේගයකින් ඔබ ධාවනය කළ යුතුය. ආලෝක සංඥා පිහිටන්නේ මංසන්ධි, වටරවුම්, පදික මාරු සහ දුම්රිය හරස් මාර්ග අසලය. මංසන්ධියක් ලෙස අදහස් කළේ මාර්ගයක් තවත් මාර්ගයක් සමග හෝ මාර්ගයන් කිහිපයක් සමග ඡේදනය වන සංධියකටයි. රතු වර්ණය දැල්වේ නම් නවතිනු යන විධානය ලැබී ඇති බැව් හැඟවේ. මෙම අවස්ථාවේදී මංසන්ධියේ පිහිටුවා ඇති නැවතුම් රේඛාවෙන් ඉදිරියට ගමන් කිරීම තහනම්. නැවතුම් රේඛාවෙන් මෙපිට වාහනය නතර කරගත යුතුය. රතු පැහැය දැල්වෙන අවස්ථාවේදී ඊළඟ ක්‍රියාවලිය වනුයේ රතු සමග කහ පැහැය දැල්වීමයි. මෙම අවස්ථාවේදීද වාහනය නවතිනු යන විධානයටම යටත්ව තිබේ. නමුත් කොළ පාට සංඥාව දැල්වීමට ආසන්නයි. එනිසා යාමට සූදානම් වනු යන අදහසද ක්‍රියාත්මක වේ. රතු සහ කහ වර්ණය දැල්වෙමින් තිබූ විට එම වර්ණ දෙකම නිවී යාමත් සමග කොළ පාට වර්ණය පමණක් දැල්වේ. මෙම අවස්ථාව යනු යන විධානය ලැබී ඇති බැව් සැලකිය යුතුය. මෙම අවස්ථාවේදී නැවතුම් රේඛාව අසල රැඳී සිටි වාහන වහාම නැවතුම් රේඛාවෙන් ඉදිරියට ධාවනය කළ යුතුය. කොළ පාට පමණක් දැල්වෙමින් තිබූ අවස්ථාවේ එය නිවී යාමත් සමග කහ වර්ණයේ පමණක් දැල්වෙයි. මෙම අවස්ථාවේදීද නවතිනු යන අදහස දන්වා සිටී. එමෙන්ම නවතිනු රතු පාට දැල්වීමට ඉතා ආසන්නයි ගමන් නොකරනු යන අදහසද ගෙන දෙයි. එනිසා නැවතුම් රේඛාව අසලදී වාහන නතර කරගත යුතුය. කහ වර්ණයේ පමණක් දැල්වෙන අවස්ථාව පිළිබඳව පැහැදිලි කිරීමේදී බොහෝ දෙනාට මතුවී ඇති ගැටලුවක් වන්නේ අනිවාර්යෙන්ම නැවතිය යුතුද නැතිනම් යා හැකිද? අප මාර්ගයේ ධාවනයේදී බොහෝ විට දැකීමට ලැබෙනුයේ කහ වර්ණයේ දුටු සැනින් රතු වර්ණයේ දැල්වීමට පෙර ධාවනය වන වේගයට වඩා වැඩි වේගයකින් එම සංධිය පසු කිරීමයි. නමුත් එය එසේ සිදු නොවිය යුතුය. ඔබ ළඟා වන ආලෝක සංඥා අසල ඔබට ඔබගේ වාහනය නවතා ගැනීම සඳහා ඉරක් සපයා ඇත. ඉර වෙත ඔබ ළඟාවීමට පෙර කහ වර්ණය දැල්වූයේ නම් ඔබ ඉරට මෙපිටින් වාහනය නවතා ගත යුතු වේ. එමෙන්ම එම ඉර පසු කිරීමත් සමග කහ වර්ණය දිස්වූයේ නම් ඔබට එම සංධිය පසු කර යාමට හැකියාව ඇත. යම් හේකින් ඔබ කහ වර්ණය නැවතීමේ ඉර වෙත ළඟාවීමට පෙර දුටුවද ඔබ එය නොසලකා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී එය රතු වර්ණයට පරිවර්තනය වූයේ නම් අනෙකුත් දිශාවලින් පැමිණෙන වාහනවලට ඔබ අවහිරයක් වනු ඇත. සමහර විට එම අවස්ථාවේදී මංසන්ධිය මධ්‍යයේම වාහනය නවතාගෙන අන් දිශාවලින් වාහන ගමනාගමනය නතර වන තෙක් බලා සිටීමට සිදුවේ. එසේ නැතහොත් අනතුරක් සිදුවීමටද හැකියාව ඇත. ජ්වලනය වන කහ එළිය. එම අවස්ථාවේදී රථ වාහන ආලෝක සංඥා මගින් මෙම ස්ථානය රථ වාහන ගමනාගමනය පාලනය කිරීම තාවකාලිකව නතර කර තිබේ. එවන් අවස්ථාවක රථ වාහන පොලිස් නිලධාරියෙකු පාලනය කරන්නේ නම් ඔහුගේ විධානයට අවනත විය යුතු අතර රථ වාහන පොලිස් නිලධාරියෙකු නොමැති විට අදාළ මංසන්ධියේ නීතිය හෙවත් මංසන්ධියේ ඇඳ ඇති ඉරට අදාළ නීතිය අනුව ක්‍රියා කළ යුතුය. ජ්වලනය වන කහ එළිය දැකිය හැකි අවස්ථා. රථ වාහන ගමනාගමනය අඩුම අවස්ථාවල එනම් බොහෝ විට මධ්‍යම රාත්‍රී හෝ අලුයම කාලවල් වල අධික රථ වාහන තදබදයක් ඇති විට තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් පාලනය කරන අවස්ථාවල රථ වාහන ආලෝක සංඥා මෙහෙයවීම කරන පාර්ශවය හට දවසේ නොයෙකුත් වේලාවන් වල කොළඹ තුළට පැමිණෙන සහ කොළඹින් පිටවන වාහන සංඛ්‍යා ගණනය කිරීමට අවශ්‍ය වන අවස්ථාවල අවසාන වශයෙන් ජ්වලනය වන රතු පැහැති ආලෝක සංඥා යුගලය.
මෙම සංඥාව සඳහා රතු පාට ආලෝක සංඥා දෙක එක ළඟින් සමාන්තර උසකින් පිහිටුවා ඇත. මෙම සංඥාව ක්‍රියාත්මක වීම යනු සංඥා දෙක වෙන්වෙන්ව දැල්වීමයි. එක විට සංඥා දෙකම දැල්වෙන්නේ නැත. ජ්වලනය වෙමින් තිබිය යුතුය. එක් සංඥාවක් දැල්වෙන අවස්ථාවේදී අනෙක් සංඥාව නිවී තිබිය යුතුය. මෙම සංඥාව දුම්රිය හරස් මාර්ග, ගිනි නිවන මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන, පහත් උසකින් මාර්ගය හරහා ආසයානා පියාසර කරන ස්ථාන සහ බෝට්ටු වැනි යාත්‍රාවලින් මගින් ගොඩ බසින තොටුපොළවල් සහ ජෙට් පිහිටි ස්ථාන අසල මෙම සංඥා පිහිටුවිය හැකිය. මෙම සංඥා ජ්වලනය වන අවස්ථාවලදී වාහන එම සංඥාව අසල නතර කරගත යුතු බවට නියෝග කර ඇත. ආලෝක සංඥා දැල්වෙන අනුපිළිවෙල පහසුවෙන් සිහි තබා ගැනීම සඳහා මෙම ආලෝක සංඥා චක්‍රය ඔබට ඉවහල් වනු ඇත. මේ සියල්ල හොඳින් අවධාරණය කරගන්න. අපගේ තේමාව වනුයේ අවහිර නැති හෙටක්, අනතුරු නැති රටක් යන්නය. මෙවැනි තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු.